වීඩියෝ එකක් අරන් ආවා. මේ ලොකුම ලොකු ට්‍රැෆික් එකක් මැද්දේ අපි දෙන්න මේ කොහෙද යන්නේ කියලාද ඔයාලා බලන්නේ. ඉතින් ඉන්නකො මං හිමීට කියන්නම් අපි දෙන්න මේ කොහෙද ගියේ කියලා. අපි දෙන්නගේ පළවෙනි වෙඩින් ඇනිවර්සරි එක තිබ්බේ මාර්තු 7. මේ මාර්තු 8 වෙනිදා අපි දෙන්න උදේම කිරි ආහාරයත් හදාගෙන රුවන්වැලි මහා සෑයට තමා මේ ආවේ. ඉතින් අපි මොන දේ කරත් රුවන්වැලි සෑයට ජය ශ්‍රී මහා බෝධියට යනවා. ඔයාලා වීඩියෝ එක මුලදී දැක්කා වගේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බේ. අපි යන්න කලින් දවසේ රෑ ලොකු පූජාවක් තිබිලා තියෙනවා රුවන්වැලි මහා සෑය ළඟ. ඒ හින්දා තමා මෙච්චර සෙනගක්. අපේ මොන විශේෂ දවසක් තිබ්බත් අපි දෙන්න රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මහා බෝධියටයි එන්න අමතක කරන්නේ නැහැ. පහන් පත්තු කරලා හඳුන් කුරුත් පත්තු කරලා අපි දෙන්න ඊට පස්සේ කිරි ආහාර පූජා කරන්න ගියා. මේ දවස්වල රස්නේ වැඩි නිසා යනවනම් උදේම හරි නැත්තම් හවස තමා ගොඩක්ම යන්න ඕනේ. දවල් හරි අමාරුයි මළුවේ ඉන්න රස්නේ වැඩි නිසා. ඊට පස්සේ අපි දෙන්න කිරි ආහාරත් පූජා කරලා පිරිතුත් කියලා රුවන්වැලි සෑයෙන් ආවා. අපි රුවන්වැලි සෑයෙන් එළියට එනකොට මගේ අම්මයි මල්ලි ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අපි යාළුවත් එක්කම ජයශ්‍රී මහා බෝධියට ගියා. අපේ අම්මා හදාන් ඇවිල්ලා තිබ්බා පෑන් කේක් වගේක්. ඒවත් කාලම තමා අපි ජයශ්‍රී මහා බෝධියට ගියේ. දැන් ටිකක් අවුව එන්න සැර වේගෙන එන්නේ. ඒ හින්දා යන්න හරි අමාරුයි යව්වේ. හේවනේ තියෙන තැනක වාඩි වෙලා මේවා කාලා ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. මේ ඉන්නේ අපි 4 දෙනා.